ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ දිවුලපිටියේ බඩල්ගම කියන ප්‍රදේශයේ එඩ්වර්ටන් රිස්ටි සමාගමට. ඉතින් අපි සන්ටරා විසින් සාර්ථකව නිම කරන ලද කිලෝවොට් 400ක සූර්ය විදුලි බල පද්ධතියක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරලා තියෙනවා. අපි කැමති ඒ තොරතුරු ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ දිවුලපිටියේ බඩල්ගම කියන ප්‍රදේශයේ එඩ්වර්ටන් රිස්ටි සමාගමට. ඉතින් අපි සන්ටරා විසින් සාර්ථකව කිලෝවොට් 400ක සූර්ය විදුලි බල පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට එකතු කරලා තියෙනවා. ඉතින් අපි කැමති මේ තොරතුරු ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි මුලින්ම කතා කරමු අපි කොහොමද මේ සෝලාර් පැනල් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ කියලා. ඉතින් අපිට මේ සිස්ටම් එකට අපිට හම්බුණා රූෆ් ඒරියා දෙකක් වර්ග අඩි 15000ක සහ වර්ග අඩි 10000ක ඒරියාවක් හම්බුණා. ඉතින් අපි කිලෝවොට් 250 සහ කිලෝවොට් 150 වශයෙන් පැනල්ස් සහ ඉන්වර්ටර්ස් ප්ලේසින් කරලා තියෙනවා. සෝලාර් සිස්ටම් එකක් කියනකොට ඔයාලා දන්නවා ප්‍රධාන උපාංගය තමයි ඉන්වර්ටරය. ඉතින් අපි බ්‍රෑන්ඩ් එකක් විදිහට තෝරාගත්තේ සොලිස් ඉන්වර්ටරය. එතකොට අපේ කිලෝවොට් 400ක සූර්ය බල පද්ධතියක් නිසා අපි CA ඉන්වර්ටර්ස් 3ක් සහ 50 ඉන්වර්ටර්ස් 2ක් වශයෙන් මෙම සෝලාර් සිස්ටම් එකට ඉන්වර්ටර්ස් විදිහට ඉන්ස්ටෝල් කරලා තියෙනවා. මේ සෝලාර් සිස්ටම් එකේ PV ඇරේ එක ඩිසයින් කරද්දී අපි මැනුෆැක්චරින් පැරාමීටර්ස් වලටම අපේ සෝලාර් සිස්ටම් එක ඩිසයින් කරලා තිනවා. ඒකෙන් අපිට මේ සිස්ටම් එකේ හොඳ ප්‍රොඩක්ෂන් එකක් ලබා ගන්න පුළුවන්, කස්ටමර්ට හොඳ බෙනිෆිට් එකක් ගන්න පුළුවන් මේ සෝලාර් සිස්ටම් එකෙන්. ඉතින් මේ අපේ සෝලාර් සිස්ටම් එක ඩිසයින් කරද්දී අපිට ප්‍රධාන අභියෝගයක් විදිහට ආවේ අපේ ප්ලාන්ට් එක සහ ට්‍රාන්ස්ෆෝමරය අතර මීටර් 200ක වගේ පරතරයක් තිබ්බා. ඉතින් අපිට මේ ප්‍රොඩක්ෂන් එක ට්‍රාන්ස්ෆෝමර් ළඟට අරන් එන්න ඕනේ. ඉතින් මෙහිදී අපි අදාළ කැල්කියුලේෂන්, වෝල්ටේජ් ඩ්‍රොප් වගේ දේවල් බලලා අපි බන්ඩල් කේබල් හරහා ලයිට් කණු භාවිතා කරලා ට්‍රාන්ස්ෆෝමරයට අපේ ප්‍රොඩක්ෂන් එක ගෙනල්ලා තියෙනවා. කිලෝවොට් 400ක සූර්ය විදුලි බල පද්ධතියක් කියන්නේ ලොකු ප්‍රොසෙස් එකක් වෙනවා. ඉතින් කස්ටමර් පැත්තෙන් ගත්තොත් එහෙම එඩ්වර්ටන් රිස්ටි සමාගම අපිට මේ කාර්යය කරගන්න ලොකු සපෝට් එකක් ලබා දුන්නා. ඒ වගේම අපිට යුටිලිටි ප්‍රොවයිඩර් විදිහට CB එක ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් CB එකට සන්ට්‍රා විදිහට ස්තුතිවන්ත වෙනවා. මම එඩ්වර්ඩ් ක්‍රිස්ටි ආයතනයේ යාන්ත්‍රික අංශයේ සීනියර් ඔපරේෂන් මැනේජර් වශයෙන් බඩල්ගම අපිට මේ මොහොතේ වෙන විට විශාල බල ශක්ති අර්බුදයකට අපි මුහුණ දුන්නා. ඒ තමයි විදුලි බලය අපිට විශේෂයෙන්ම වියලි කාල ගුණ තත්ත්වයේදී අපිට විදුලිය පොඩි විසන්ධි වීලා ඇවිල්ලා අපේ මේ ව්‍යාපෘතිය අපේ මේ ප්‍රොජෙක්ට්ස් අපිට කරගන්න සමහර අවස්ථාවලදී අපිට දුෂ්කර වුණා. ඒ වගේම අපි ආයතනයක් වශයෙන් අපේ පිරිවැය කියන්නේ අපි කොස්ට් එක අපි බලනවා ගොඩාක් අඩු කරගන්න. ඒක අපිට ගොඩාක් ගිහිල්ලා තිබ්බා විදුලි බලය සඳහා. ඒ සඳහා අපි රජයට විශාල මුදලක් අපිට ඒ සඳහා වැය කරන්න සිදු වුණා. මේ නිසා අපි තීරණයකට එළඹුණා මේ කොස්ට් එක අපිට අඩු කරගන්න විදුලි බලය අපි විහිං අපිට බල ශක්තියක් වශයෙන් සෝලාර් පද්ධතියකට පියමන් කරන්න. එතනදී අපි තෝරාගත්තා සන්ටෙරා ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයේ සෝලාර් සිස්ටම් මේ ප්‍රොජෙක්ට් ව්‍යාපෘතිය. අපි එයාලත් එක්ක එකතු වෙලා මේක අපේ ආයතනයේට එයාලගේ කළමනාකර මහත්තුරුන් ඇති සේවක මහතුන් ඇවිල්ලා අපිට ඒක බොහොම සහයෝගයෙන් මේක හරි ගස්සලා අපිට ඒක දැන් ඒ ව්‍යාපෘතිය නිම කරලා බොහොම හොඳින් ඒ
අපිට තිබ්බ බල ශක්තිය අර්බුදය හොඳින් නිම කරලා තියෙනවා. ඒ මගින් අපිට කිලෝවොට් 400ක විදුලි උත්පාදනයක් අපිට ලැබෙනවා. ඒක අපිට අතිරික්තයක් වශයෙන් අපි ඒක ග්‍රිඩ් එකට, ඒ කියන්නේ අපේ විදුලි බල පද්ධතියට, ලංකා විදුලි බල පද්ධතියට මේක එකතු වෙනවා. එකතු වීම තුලින් ලංකාවට අවශ්‍ය විදුලි බල අර්බුදයටත් මේකෙන් ලොකු විසඳුමක් වෙනවා. ඒ නිසා මම හිතනවා සන්ටෙරා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි අපිට කැපවීමෙන් බොහොම උනන්දුවෙන් සහ වගකීමෙන් අපිට මේ ව්‍යාපෘතිය නිම කරලා දීලා තියෙනවා. ඒ වගේම මේ කට්ටිය නිතරම අවිල්ලා මේ ගැන හොයලා බලනවා. මේක සම්පූර්ණයෙන් නඩත්තු කටයුතුත් එයාලා බලනවා. මොකද අපිට ඒ ගැන හරි සතුටක් තියෙනවා. මොකද අපිට සම්පූර්ණ අපේ කරපු වියදමට හරියන්න අපිට ආයෝජනයක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා මම විශේෂයෙන් ස්තුති වෙනවා එඩ්වර්ඩ් ඇන්ඩ් ක්‍රිස්ටි ආයතනයේ සීනියර් ඔපරේෂන් මැනේජර් වශයෙන් මේ සන්ටෙරා ප්‍රයිවට් ලිමිටඩ් එකේ සියලුම කළමනාකාරීත්වය ඇතුළු සියලුම සේවක මහත්වරුන්ට අපේ මේ කොස්ට් එක කන්ට්‍රෝල් කරලා අපිට හොඳ බලශක්ති අර්බුදයකට පියමන් කරන්න අවස්ථාව ලබා දීම ගැන බොහොම ස්තුතියි.